එක්වරට රන් ලැබෙනවා නොවේදු. හෙල්ලෙන පෙල්ලෙන පාටක්වත් නෑ ඇදලා ඇදලා කම්මුද එළියට ඉරිහඳ දීලා කෑ ගහපල්ලා හුස්මක් අල්ලා හූ කියපල්ලා ගන්නට ඕකව එළියට ඇදලා තමත් නෑමු ආයේ වරෙල්ලා අඟුරු මුගුරු ගෙන සත් කරල්ලා දඬු පාඬු අරගෙන විමතාල පල්ලා මූණං වීරෙක් වෙන්නේ නැති ඒත් මොකද අපි ගොළුව නොවෙයිනේ කියපිය හුවක් ආයෙත් කියපිය හුවක් කවුද બોලන්නේ මේ පෙරලි කරන්නේ වනය දෙකඩ කර මොර හඬ දෙන්නේ උපලු යකාගේ යකුස පැටවුනේ මොකද මුන්ට ආද වෙලා තියෙන්නේ ඉස්සර නම් මෙහෙම නෙවෙයිනේ විනයක් දහමක් කිව්වම අහනවා ඉස්සර නම් මෙහෙම නෙවෙයිනේ පෙරයක් ගැව්වම අවනත වෙනවා පල්ලියක් ඇරියම පැනලා දුවනවා හිටියුත් අපිට දෙහි කපන්න ඇයිද යකුනි තොපි පෙරලි කරන්නේ කෑකෝ ගසමින් පෙරිහන දෙන්නේ නිසංසලේ අපි මෙතන සිටින්නේ එහෙව් අපට ඇයි තොපි ඉන්න නොදෙන්නේ හොරා කියමින් හඬ දෙන්නේ ඒ ඇහිලයි මම එළියට පැන්නේ සනිව් යකුනි තොපි මම කවුද කියන්නේ මේ වනයට මම පතිනිය වන්නේ ඉපෙන්නේ මොටදෝ සිනබුවනේ තබරට යුද්ධයට ආවා නොවේ අතුරු සිතින් අපි ආවා නොවේ මිතුරු වෙන්නටයි අපි ආවේ මේ අපි ආවේ වෙසෙන මෙසවනේ මේ මහවනයේ දෙති බලති වන දෙව්ලියනේ වෙසෙන මෙසවනේ මේ මහවනයේ දෙති බලති වන දෙව්ලියනේ කන්ද උඩින් එන ඔය රාවේ ඊහනින් එන ඔය
ඒක බැරියයි කියා දෙන්න පහු වෙනකොට. පහු වෙනකොට තේරුම් යයි. කියා නැතුවත් අපි දැනට අපට කියා දෙන්න. මොකද්ද ඔය සැලෙන්සලේ වැද්ද නැද්ද ඇහෙන සද්දේ? එමයි ඔයකට එහෙම නෙවෙයි. අපි අහන්නේ දැනගන්න. එහෙනම් මේ අහගනින්න. හැබැයි ඊට ඉස්සෙල්ලා තොපිලට එකක් කියන්න. හොන්දට හිතේ කියාගනින්න. මම මේ කියන දේ තොපි කණේ ඇලි කළත් එහෙම මහා දඬුවම කුයිද විය තොපිට පමුණුවන්නේ. නොකියුවා එහෙම කියන්න එපා. මෙන්න මේක තමයි රහස. යකුනේ මේ දැන් තොපිලට මිහිරට ඇහෙන්නේ මියගිය සතුගේ හඬක් තමයි. මේ පොඩි ළමයා සෙල්ලම් වටුවට කට්ටු කරනවා. මියගිය සතුගේ මල කණ්ඩායමකට පොඩි ළමයෙක් කොයි සෙල්ලම් කරුවට මොකටද ඔකට ඔච්චර බය වෙන්නේ? විශ්වාසම කරන්න බෑ. බැරුණු සතේ කවදාම කිසි සත්පත්ක් නෑ. ඊ පද ගැන කියලා මොකටද විශ්වාස කරන්න වෙනවා? දෙව ගණන් නෑ බොරු කියන්නේ. කොන ඇති කල මිය ගියාට මේ සත්‍ය ආඩ නගන්නේ මිය ගියාට පස්සේ තමයි. ඒනන්නු පුදුම සතේ කොහොමද උතර දිගට පිටින් කොට තරබාරුද? කොටයි උගේ මාස්ත්‍රීත්යි. මන් දන්නවා. ඉවියේ හරි බලලෙක් නෑ. ඔය එකෙක්වත් නෙමෙයි. කොටයි උගේ මාස්ත්‍රීත්යි. අංගපතේ උගේ හරි මාතයි. ඉදලාලිගේ බඩ වාගේ ගේ බඩ කුරව දාලා කකුල් පොළව හාර යනවා. ඌ කකුල් වෙන්නේ නැත්තම් ඉවියේ. ඔය එකෙක්වත් නෙමෙයි. තවපාරක් කියන්න බලන්න. මන් දන්නවා. කුරුමිනියේ මේ කන්දෙත් ඉන්න වාරගේ. යකෝ උඹට තියනනේ දෙවියන් පහදෙන නුවණ. මොනා නැතත් කියා වැඩි ඉමෙද. යන්න ඕන. එතමයි නුවණට හොඳ. මොන පිස්සුද? යන්නේ කොහෙද? කතා කරන්නත් බැරි වුණා. මෙන්න පිටින් වාඩි වෙන්න. ඇත්ත තමයි මිහිරි තමයි මේ පෙරනාදේ. තත්තු කරත් ඇතිෙන් කුඩු කියලා දුවලායයි අපනහර දිගේ අපගත් වටලා යන කන් උතුරා යන අද පැහැරා යන පෙරනාදේ. ඒ කොහොම වුණත් අපි දන්නවද? අපි දන්නවමයි කවුද හොරා මේ හරක් හොරා? අපි දන්නවා දැන් අපි දවස පුරා මේ කැලේ පුරා සෙව් හරක් හොරා. මේ දෙවියා තමයි මේ බෙරේ හදාගත් පැටියා තමයි මේ බෙරේ හදාගත් පැටියා තමයි. ඔව් හරක් හොරා මේ දෙවියා තමයි. අම්මා පල්ලා මේ වගේ කතාවක් කවදාවත් අහලා නැහැ. තොපු වෙන්නේ ඔය හරක් කරු. වෙන අතක් බලාගෙන ඉන්න. අපේ වදන් පෙරලි වචන මොටද අපට ලඳුන්නේ. ඔය රවටිලි මුසා බසින්නේ අපි රවටින්නේ අනමනන් කීවට ඔය හැඩ වැඩ කරමින්නේ. අර කොරා කවුදයි අපි දැන් හොඳටම දන්නේ. ඉරු දෙවිඳුගේ හරක් තමා හොරා එකෙක් පරාදමා බෙරේ හදා ගත්තු එක හරක් හොරා ඕක තමා
හරකොරා ඕක තමා ඒ ගැන දැන් සැකක් නැතා මොකටද තව මුකරි කතා හරකොරා ඕක තමා හරකොරා හොරා හොරා ඕක තමා